හරි. අද කතා කරන්න හදන්නේ chapter 8 එක. ඒකේ තියෙන කරුණු ටික අපි කතා කරමු. අ, එතකොට මේක තමයි lesson outline එක. ඊට පස්සේ system oriented theory අපි දන්නවා system oriented theory කියන්නේ it is assumed that the organization is influenced by and influences the society in which it's operate. ඒ කියන්නේ organisation එකට influence කරන්න පුළුවන් society එකට organisation එක ගැන strategies ඒවා මේවා use කරලා ඒ වගේම තමයි ඊට පස්සේ operation වලින් ඒවා මේවෙයි ඒ වගේම තමයි සොසයිටි එකටත් පුළුවන් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න ව්‍යාපාර ආයතනයට. ඒ කියන්නේ මෙතනදී කියන්නේ ව්‍යාපාරය ස්ටේක් හෝල්ඩර්ස්ලාත් එක්ක සම්බන්ධයක් තියෙනවා වගේම ඒගොල්ලන්ට සම්බන්ධයක් තියෙනවා වගේ කතාවක්. දැන් ඒක හොතටම දෙන්නම් මෙතන ඊතල පෙන්වන්නේ දෙපැත්තකට. ඒ කියන්නේ ඕගනයිසේෂන් එක පැත්තෙන් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන් ඉන්වෙස්ටර්ට, ඉන්වෙස්ටර්ටත් ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන් ඕගනයිසේෂන් එකට. ඊට පස්සේ මේක අපි දැන්ට මම දන්නවා අපි දන්නවා තියරි වර්ග දෙකක් තියෙන එකක් පොසිටිව් තියරි අනිත් එක නෙගටිව් තියරි. එතකොට අපි දන්නවා පොසිටිව් තියරි දැන ගත්තාම එතකොට මේ දෙක අතර මැද තමයි ස්ටේක් හෝල්ඩර්ස් තියරි කියන එක තියෙන්නේ. මොකද ස්ටේක් හෝල්ඩර් තියරි එකේ කොම්පොනන්ට්ස් දෙකම අපිට පේන්න තියෙනවා. එතකොට මේක කලින් පාඩමක ඉගෙනගෙන තියෙන ඉඳ අපව මෙතන මම එක්ස්ප්ලেইন කරන්න යන්නේ නැහැ. ඊළඟට මේකත් අපි දන්නවා පොසිටිව් ඇන්ඩ් නෝමටිව් ඇනාලිසිස් කියන්නේ පොසිටිව් ඇනාලිසිස් කියන්නේ මේ දේ නෝමටිව් ඇනාලිසිස් කියන්නේ මේ දේ කියලා දැනටමත් අපි දන්නවා. ඊට පස්සේ ලෙජිටිමසි තියරි මේකෙම කලින් පාඩමේ අපි ඉගෙන ගත්තා ලෙජිටිමසි තියරි කියලා කියන්නේ ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ සොසයිටි එකේ එක්ස්පෙක්ට් කරන දේවල් සිද්ධ කරනවා නම් අපි කියනවා එතන ලෙජිටිමසි එක බිල්ඩ් අප් මේ ප්‍රොටෙක්ට් වෙලා තියෙනවා කියලා. ඊපස්සේ අපි ලෙජිටිමසි ගැප් එක ඉගෙන ගත්තා. එතකොට ওই දේවල් අපි ලෙජිටිමසි තියරි ගැන අපි ඉගෙන ගත්තා. එතකොට අද අපි ඉගෙන ගන්න යන්නේ ස්ටේක් හෝල්ඩර් තියරි එක. ස්ටේක් හෝල්ඩර් තියරි එකේ focuses on how an organization interact with particular stakeholders. එතකොට මෙතන ස්ටේක් හෝල්ඩර් තියරි එකේ අපි ෂෙයා හෝල්ඩර්ස්ලා වෙන වෙනම ගන්නවා. දැන් අපි ලෙජිටිමසි තියරි එකේ සොසයිටි කියන එකක් නේ ගත්තේ. එතකොට ඒක ඇතුළේ ඉන්වෙස්ටර්ස්ලා ඉන්නවා, අනිත් සප්ලයර්ස්ලා ඉන්නවා. ඊට පස්සේ කස්ටමර්ස් ඉන්නවා මේ කට්ටියම ඉන්නවනේ සොසයිටි එකේ. හැබැයි ස්ටේක් හෝල්ඩර් තියරි එකේ වෙන වෙනම පාටිකියුලර් ස්ටේක් හෝල්ඩර්ස්ලව අරන් ඒගොල්ලෝ දිහා තමයි බලන්නේ ඒගොල්ලම තමයි කන්සිඩර් කරන්නේ. එතකොට මේ ස්ටේක් හෝල්ඩර් තියරි එකේ ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එකක් තමයි ethical or normative branch අනිත් එක තමයි positive branch කියලා මෙන්න මේ කොටස් දෙකට. එතකොට ඊළඟට මේක තවදුරටත් පැහැදිලි කරලා තියෙනවා මෙතන legitimate theory and stakeholder theory comparison එක. Both theory conceptualize the organization as part of a broader social system wherein the organization impact on and is affected by other group within society. ඒකට අපි දන්නවා මෙතනදී මෙතන ඇත්තටම කතාව තමයි ඕගනයිසේෂන් එක කියලා කියන්නේ මේක ඉන්නේ ඒ කියන්නේ ව්‍යාපාර පරිසරය තුල. එතකොට ඒ කියන්නේ මේක ඇවිල්ලා බ්‍රෝඩ් සෝෂල් සිස්ටම් එකක පාර්ට් එකක් විදිහට තමයි ඕගනයිසේෂන් එක ගණන් ගන්න. ඒතකොට සොසයිටි එකට බලපෑමක් කරන්න පුළුවන් ව්‍යාපාර ආයතනයට. ඒ වගේම තමයි ව්‍යාපාරයට බලපෑම් එල්ල වෙනවා සොසයිටි එකකින්. ඒක තමයි කියන්නේ impact on and is affected by කියලා කියන්නේ. එතකොට අපි legitimacy theory දැනටම කතා කරා මොකක්ද කියලා discusses the expectation of society in general. Stakeholder theory provide a more refined resolution by referring to particular group within society. එතකොට මෙතනදී අපි stakeholder specifically මේ කට්ටිය කියලා තමයි ගොඩක් වෙලාවට අපි ගන්නෙ. තව ඉස්සරහට අපි කතා කරනවා. එතකොට මෙතන ස්ටේක් හෝල්ඩර්ස්ලා අපි හඳුනා ගන්න ඕනේ වෙන මොකුත් නෙමෙයි. අපි ඒගොල්ලන්ට කොහොමද ට්‍රීට් කරන්නේ කියන දේ අපි දැනගන්න ඕනි. ඒ දේවල් ඒ විදිහට දැනගන්න ඕනි. ඊට පස්සේ අපි ස්ටේක් හෝල්ඩර් තියරි එක තවදුරටත් කතා කරමු. මම කිව්වා මේකේ බ්‍රාන්චස් දෙකක් තියෙනවා. එකක් තමයි ethical or normative branch අනිත් එක තමයි positive branch කියලා. එතකොට ethical branch ගැන අපි කතා කරොත් all stakeholders have a right to be treated fairly by an organization irrespective of their power. ඒතකොට අපි දන්නවා අපි දැන් strategy management එකේත් අපි ඉගෙනගෙන තියෙනවා සාමාන්‍ය ව්‍යාපාර ආයතනයක් කන්සිඩර් කරන්න ඕනි හැම ඒ කියන්නේ හැම stakeholder කෙනෙක්ම එක සමානව අරන් නෙමෙයි. එතනදී දැන් මාකටිං වලත් අපි ඉගෙනගෙන තියෙනවා
අපි ඒ ස්ටේක් හෝල්ඩර්ස්ලට තියෙන පවර් එක ඒ වගේම තමයි ඔයාලට ඒ කියන්නේ ඒගොල්ලන්ගේ තියෙන වැදගත්කම ව්‍යාපාර ආයතනයේට මෙන්න මේවා අපි සැලකිලිමත් ඒ කියන්නේ සැලකිල්ලට අරන් අපි ස්ටේක් හෝල්ඩර්ස්ලාව බෙදාවින් කර ගැනීමක් සිද්ධ කරනවා. එතකොට මේ විදිහට බෙදාවින් කර ගැනීමක් සිද්ධ කරාට පස්සේ ව්‍යාපාර ආයතනය දන්නවා කාටද අපි හොඳට සලකන්න ඕනි, කාවද අපි සතුටු කරන්න ඕනේ, කාවද ඉච්චර ලොකුට ගණන් ගන්න ඕනේ නැත්තේ කියන මෙන්න මේ කාරණා. එතකොට මෙතන කතා කරන්නේ ඊට වඩා වෙනස්ම කතාවක්. ඒ තමයි මෙතන කියනවා හැම ස්ටේක් හෝල්ඩර් කෙනෙක්ම ඒගොල්ලන්ගේ තියෙන පවර් එක ඊට පස්සේ ඒගොල්ලන්ට තියෙන ඒගොල්ලන්ගේ තියෙන වැදගත්කම මේ දේවල් ගැන එච්චර සලකන්නේ නැතුව හැමෝටම සාධාරණව සලකන්න. ඒතන පවර් එක ගැන බලන්න එපා. කියන කාරණාව. එතකොට management should manage the organization for the benefits of all stakeholders. They have a fiduciary relationship to all stakeholders. එතකොට අපි දන්නවා fiduciary relationship එකක් කියලා කියන්නේ ගොඩක් වෙලාවට trustworthy person කෙනෙක් වෙන්න ඕනේ. මොකද ව්‍යාපාරයේ තියෙන්නේ මැනේජර්ස්ලගේ වත්කම් නෙමෙයි. එතකොට තියෙන ෂෙයා හෝල්ඩර්ස්ලගේ වත්කම්. එතකොට මේවා හරියට අපි යූස් කරලා ඒගොල්ලන්ට බෙනිෆිට්ස් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. හැබැයි මෙතන කියනවා fiduciary relationship එකක් තියෙන්නේ ෂෙයා හෝල්ඩර්ත් එක්ක විතරක් නෙමෙයි මුළු ස්ටේක් හෝල්ඩර්ස්ලා හැමෝමත් එක්ක. මොකද හැමෝටම fairly treat කරන්න ඕනි කියන කාරණාව. මොකද fiduciary relationship කියන්නේ මොකක්ද කියලා ඊට පස්සේ කියන organization has a legal and ethical duty to act in a trustworthy and responsible manner and make decision in the best interest of stakeholder. අපි trustworthy විදියට කටයුතු කරන්න ඕනේ, responsible විදියට කටයුතු කරන්න ඕනේ. ඒ ගමන් අපි හොඳම දේ අපි අපේ stakeholdersලට ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඒක තමයි fiduciary relationship කියලා කියන්නේ. ඊළඟට ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ කවුද? අපි මේවා දන්නවා. ඒ වුණාට මම චුට්ටක් මේ ස්ලයිඩ් වල තියෙන ඒවා කියන්න. Stakeholder කියලා කියන්නේ any identifiable group or individual who can affect the achievement of the organization's objective or is affected by the achievement of an organization objective. එතකොට ඒක අපි දැනටම දන්නවා. අපේ objective වලට affect වෙනවා. ඒ වගේම ව්‍යාපාර ආයතනය objectives හදලා අරගලන්ට එෆෙක්ට් කරන්න පුළුවන් හැකියාව තියෙන මේගොල්ලෝ තමයි ස්ටේක් හෝල්ඩර්ස්ලා කියලා කියන්නේ. එතකොට මෙතන අපි ස්ටේක් හෝල්ඩර්ස්ලා ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ප්‍රයිමරි ස්ටේක් හෝල්ඩර්, other one is secondary ස්ටේක් හෝල්ඩර්ස්. එතකොට ප්‍රයිමරි ස්ටේක් හෝල්ඩර්ස්ලා කියන්නේ මේගොල්ලෝ ගොඩක් දුරට ව්‍යාපාරය ඇතුළත ඉන්නා වගේම ව්‍යාපාරය ගන්න ස්ට්‍රැටජිස් වලට ඩිරෙක්ට්ලි මේගොල්ලන්ට ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන්. සමහර විට ස්ට්‍රැටජිස් හදද්දී ඒක ඒ කියන්නේ ඒ තීරණය ගන්න පවා මේගොල්ලෝ මැදිහත් වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තමයි primary stakeholdersලා කියලා සාමාන්‍යයෙන් කියන්නේ. එතකොට මෙතන කියනවා one without whose continuing participation the organization cannot survive as a going concern. එතකොට මේගොල්ලෝ නැතුව ඇත්තටම අපිට survive වෙන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් employeesලා, managersලා, ඊට පස්සේ එතනින් ගියාම customers මේගොල්ලෝ සාමාන්‍යයෙන් primary කට්ටිය වෙනවා. ඊට පස්සේ suppliersලා වගේ ඒවා ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලෝ නැතුව ඒගොල්ලන්ගේ අර continuing participation එකක් නැතුව organization එකට survive වෙන්න බෑ. හරිද? එතකොට ඊළඟට secondary කියලා කියන්නේ those who influence or affect or are influenced or affected by the organization but they are not engaging transaction with the organization and are not essential for its survival. එතකොට secondary කට්ටිය ඇවිල්ලා සමහර වෙලාවට ඒගොල්ලෝ ගන්න තීරණ වලට ඒගොල්ලන්ට ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන්. සමහර වෙලාවට ඒගොල්ලෝ එෆෙක්ට් වෙන වෙලාවලුත් තියෙනවා චුට්ටක්. එතකොට මං ගියේ ඇයිද සෙකන්ඩරි ස්ටේක් හෝල්ඩර්ස්ලා ගැන මේගොල්ලෝ ඇවිල්ලා මේගොල්ලන්ට ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන්. ඒ වගේම මේගොල්ලන්ට ඉන්ෆ්ලුවෙන්ස් කරන්නත් පුළුවන් ව්‍යාපාර ආයතනයක්. හැබැයි ඒගොල්ලෝ ඇවිල්ලා අර පෙලක් පෙල කියන්නේ මං කියන්නේ මේගොල්ලෝ ට්‍රාන්සැක්ෂන් වල එන්ගේජ් වෙනවද නැද්ද කියලා. ඒ වුණාට දැන්
ඒ කියන්නේ ගොඩක් වෙලාවට මේගොල්ලෝ ට්‍රාන්සැක්ෂන් වලට එන්ගේජ් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට දැන් සොසයිටි ගත්තාම ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ කවදා හරි දවසක එම්ප්ලොයිස්ලා වෙන්න පුළුවන් ව්‍යාපාර ආයතන. ඉතින් ඒ වගේ පැත්තක් තිබ්බට මේගොල්ලෝ එන්ගේජ් වෙන්නේ නැහැ ට්‍රාන්සැක්ෂන් වලට. ඒ වගේම මේගොල්ලෝ උඹ එච්චර ලොකුවට අවශ්‍ය නැහැ කියලා කියනවා ව්‍යාපාර ආයතනය ඉදිරියට පවත්වාගෙන යන්න. ඒ කියන්නේ ගෝයින් කන්සර්න් එකක් තියාගෙන සර්වයිව් වෙන්න සෙකන්ඩරි ස්ටේක් හෝල්ඩර්ස්ලා ලොකු වැදගත්කමක් අවශ්‍ය ඒ කියන්නේ ලොකු වැදගත්කමක් එයාලගේ නැහැ. ඊළඟට primary and secondary stakeholder is ඉතිරි කොටස according to the Clarkson primary stakeholder are one that must primarily be considered by management because for the organization to succeed in the long run it must be run for the benefits of all primary stakeholders. එතකොට අපි දන්නවා දැන් primary stakeholdersලා හින්දා නම් ව්‍යාපාරය කවදා හරි survive වෙන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. එහෙනම් අනිවාර්යයෙන්ම long term success එකක් ව්‍යාපාරයට ළඟා කරගන්න නම් අනිවාර්යයෙන්ම අර ප්‍රයිමරි ස්ටේක් හෝල්ඩර්ස්ලාට බෙනිෆිට් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට පොසිටිව් බ්‍රාන්ච් ඔෆිස් ස්ටේක්හෝල්ඩර් තියරි එකේ මේකේ අර මම කිව්වේ මම අපි ඉගෙනගෙන තියෙන මාකටිං එකේ ස්ට්‍රැටජි මැනේජ්මන්ට් එකේ ඉන්නේ ඒ concept එක තමයි මෙතන කියන්නේ. ඒ තමයි explain when corporate management will be likely to attend to the expectation of particular powerful stakeholders. එතකොට දැන් මෙතන කැමති කියලා කියනවා මේ එක එක ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ එක්ස්පෙක්ටේෂන් කෙරෙහි තමයි අවධානය යොමු කරන්නේ. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට හොඳ පවර්ෆුල් කියන්නේ ස්ට්‍රැටජි ඩිසිෂන් වලට ඉන්වෝල්ව් වෙන්න පුළුවන් ස්ටේක් හෝල්ඩර්ස්ලාට සාමාන්‍යයෙන් ලොකු තැනක් දෙනවා. මොකද ඒගොල්ලෝ හින්දා ව්‍යාපාරය යනවා වගේම ඒගොල්ලන්ගේ රිසෝසස් අපිට අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. උදාහරණයක් විදිහට ෂෙයා හෝල්ඩර්ස්ලා. එතකොට more organization centered. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට ඕගනයිසේෂන් එක ගැනම තමයි බලන්නේ. එතකොට stakeholders are identified by the organization by reference to extent to which it believe relationship need to be managed in its interest. එතකොට මෙතනදී අර මොන මොන stakeholdersලාද කියලා අපි හඳුනා ගන්නවා. එතකොට මෙතනදී බලනවා relationship එකක් ගොඩක් ඉගෙනගන්න. ඒ කියන්නේ relationship එකක් පවත්වාගෙන යන්න අවශ්‍යයි කියලා හිතන set එක හඳුනාගෙන ඒක මැනේජ් කරගෙන ඒගොල්ලන්ගේ ඉන්ට්‍රස්ට් එකට අදාළව ඒගොල්ලන්ගේ එක්ස්පෙක්ටේෂන් වලට අදාළව බෙනිෆිට් ලබා දෙමින් කටයුතු කිරීම තමයි එතකොට මෙතනදී කරන්නේ. එතකොට ඒකට ස්ටේක් හෝල්ඩර්ස්ලා අයිඩෙන්ටිෆයි කරගන්නවා මොන මොන කට්ටියත් එක්කද අපි මේ රිලේෂන්ෂිප් එක පවත්වාගෙන යන්න ඕනි කියලා. But especially consider the different stakeholder group within society and how they should be managed best. එතකොට මෙතන different stakeholdersලාව අඳුනාගෙන එතකොට ඒ අනුව තේරුම් ගන්න ඕනේ මොන විදිහටද අපි මේගොල්ලන්ට ඒ ඒගොල්ලන් හිතන එක්ස්පෙක්ටේෂන් වලට අදාළව ඒ දේවල් ලබා දීලා ඒ රිලේෂන්ෂිප් එක හොඳ විදිහට පවත්වාගෙන යන්න. The expectation of stakeholder considered to impact on operating and disclosure policy. එතකොට අපි දන්නවා දැන් ඔය ඇනුවල් රිපෝට් වල පවා ඒ දේවල් ඇත්තටම ඩිස්ක්ලෝස් කරන්න වෙන මොකුත් නෙමෙයි අර ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ එක්ස්පෙක්ටේෂන් වලට දෙයක් සිද්ධ කරනවා ව්‍යාපාරය කියලා පෙන්වන්න. එතකොට ඩිස්ක්ලෝෂර් පොලිසිස් වලට අනිවාර්යයෙන් මේක බලපෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම ඔපරේෂන් වලට බලපෑමක් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපි මේ ලෙක්චර්ස් වල ගන්නේ රතුපස් වල ප්‍රශ්නේ. එතකොට රතුපස් වල ප්‍රශ්නේදී ඒක ඒ කියන්නේ සෝෂලයිසන් එකක් ලැබිලා නැහැ ඒ ව්‍යාපාරයට ඉදිරියටත් කරගෙන යන්න. එතකොට එන්නේ ඒවා. ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ එක්ස්පෙක්ටේෂන් හරියට සිද්ධ කරේ නැත්නම් අපේ ව්‍යාපාරයේ මෙහෙයුම් කටයුතු පවා අඩාල වෙන්න පුළුවන්. එතකොට අපි ඒ ගැනත් ඒ එක්ස්පෙක්ටේෂන් ගැන ස්ටේක් හෝල්ඩර්ස්ලාගේ කන්සිඩර් කරන්න ඕනේ. ඊළඟට stakeholder power. Organization will not respond to all stakeholder equally but to the most powerful. ඊට පස්සේ ඒ කියන්නේ powerful කට්ටියට වැඩි ඉඩක් දෙනවා ව්‍යාපාරය. Stakeholder power is the function of the stakeholder degree of control over resources required by the organization. එතකොට මේක power කියලා කියන්නේ ඒ කියන්නේ power කියලා කියන්නේ මොන හරි දෙයක් control කරන්න. ඒ කියන්නේ resources අවශ්‍ය දේවල් control කිරීමට තියෙන degree එක කියලා අදහස් කරන්නේ නිකන් ප්‍රමාණය වගේ.
කියන්නේ කන්ට්‍රෝල් කරන්න පුළුවන් හැකියාව සහ රිසෝස් රික්වයර්ඩ් එක මෙන්න මේ දෙකේ ෆන්ක්ෂන් එකක් තමයි මේ ස්ටේක් හෝල්ඩර් පවර් කියලා කියන්නේ. එතකොට මෙතන එක්සාම්පල් ටිකක් මම ලියාගෙන තියෙනවා. ලේබර් ෆයිනෑන්ස් ඉන්ටලෙක්චුවල් එන ඉන්ෆ්ලුවෙන්ෂියල් මීඩියා කියන මෙන්න මේ ටික. එතකොට ස්ටේක් හෝල්ඩර් පවර් එකේදී දැන් මේ ස්ටේක් හෝල්ඩර් පවර්ස් දිහා බලද්දී පෙළකලාට නීත්‍යානුකූල විදිහට පවර එක ලැබෙන්න පුළුවන් ස්ටේක් හෝල්ඩර්ස්ලට. ඒ වගේම තමයි ව්‍යාපාරයේ භාණ්ඩ හා සේවා බයිකොට් කරනවද නැත්නම් ඒවා පරිභෝජනය කරනවද? එතකොට ඒ හරහා පෙළක ස්ටේක් හෝල්ඩර්ස්ලට හොඳ පවර එකක් ව්‍යාපාරයට තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. එතකොට මම හිතන්නේ නෝට් එකක් ලියාගෙන තියෙනවා. ability to legislate, ability to influence consumption of the organization goods and services කියන මෙන්න මේ. එතකොට ඒ වගේ දේවල් හරහා පවර එකක් නිර්මාණය වෙනවා ව්‍යාපාරයේ තීන්දුව తీරන වලට. එතකොට ඊළඟට the role of information එතකොට අපි දැන් කතා කරන්න හදන්නේ information වල තියෙන වැදගත්කම. Information includes financial accounting and social performance. Information is a major element employed to manage stakeholder. මම කලිමුත් කිව්වා අපි annual report එකේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. එකක් තමයි අපි stakeholders ලව දැනුවත් කරන්න ඕනේ. අපි මෙන්න මේ දේවල් සමාජයට දීලා තියෙනවා. අපි shareholders ලට මේ වගේ දේවල් දීලා තියෙනවා. මෙන්න මේ කාරණා. එතකොට එතන බලන්න ඉන්ෆර්මේෂන් කියන දේ කොච්චර වැදගත් වෙනවද කියලා මේ ස්ටේක් හෝල්ඩර්ස් ලව මැනේජ් කරගන්න. ඊට පස්සේ used to gain support or approval or to distract their opposition of disapproval. එතකොට දැන් මේ විදිහට ඉන්ෆර්මේෂන් යවදී අර අපි legitimacy theory එකෙත් කතා කරා. legitimacy gap එක අඩු කරන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි දැනට කරන්නේ මොනවද කියන දේ අපි සංනිවේදනය කරන්න ඕනේ ස්ටේක් හෝල්ඩර්ස්ලට. එතකොට ඒ වගේ තමයි මෙතන ඉන්ෆර්මේෂන් යූස් කරලා අපිට පුළුවන් කැන්ටින් ස්ටේක් හෝල්ඩර්ස්ලගෙන් සපෝට් එක ගන්න ව්‍යාපාරي ඉදිරි කටයුතු කරගෙන යන්න. ඒ වගේම අපි දැනටමත් කරගෙන යන ඒවට අප්‍රූවල් එක ගන්න. ඒ වගේම තමයි ඒගොල්ලෝ මොන හරි විරුද්ධ මතවාදයක ඉන්නවා නම් ව්‍යාපාරය හා සම්බන්ධව අන්නේ විරුද්ධ මතවාදය අඩු කරන්න නැති කරන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. අපි ඉන්ෆර්මේෂන් අපි ලබා දෙන්න කටයුතු කරත් ස්ටේක් හෝල්ඩර්ස්ලට. So this is consistent with the legitimation strategy suggested by Lind. ඒකට මෙතන කියනවා මේ අර legitimacy gap එක අඩු කරන්න අපි information use කරනවා. එතකොට මෙතන කියනවා legitimation strategy එකේ suggest කරලා තියෙනවලු මෙන්න මේක. හරිද? මේ information ගැන කියලායි එතන කියන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ස්ටේක් හෝල්ඩර් තියරි එකේ ethical branches සහ managerial branch එකේ මේ දෙක අතර වෙනස වගේ අදහසක් තමයි. එතකොට ethical branch එක normative oriented කියලා කියනවා. ඊට පස්සේ managerial branch එකේ positive in orientation කියලා ඉතින් කියනවා. ඒ කියන්නේ positive ද normative ද කියන කාරණාව. ඊට පස්සේ which stakeholdersලා කියන්නේ මොන stakeholdersලාද consider කරන්න කියන එකේ concerned with the stakeholder who can affect the organization as well as with those who are affected by the organization. ethical branch එකේ එතකොට ඒ දෙපැත්තගේ කෙරෙහි අවධානය යොමු කරනවා. managerial branch එකේ concerned with the stakeholder who can affect the ආන්ටි චුට්ටක් ඉන්න ආන්ටි. ඊළඟට කියන්නේ එතකොට මෙතන ඒ කියන්නේ ස්ටේක් හෝල්ඩර්ස්ලා ගැන බලද්දී මැනේජරියල් බ්‍රාන්ච් එකේ බලන්නේ කියන්නේ කාටද එෆෙක්ට් කරන්න පුළුවන් කියන කාරණාව මත තමයි බලන්නේ. ඒ කියන්නේ ඕගනයිසේෂන් එක කාටද එෆෙක්ට් කරන්න පුළුවන් කියන කාරණාව. ඒක මම ඒක කලින් කිව්වා. ඊට පස්සේ what is the role of the organization? එතකොට ethical branch එකේ manage the organization for the benefits of all stakeholder. හැබැයි අරකේ manage the organization for the benefits of the owner and powerful stakeholders ලා ගැන විතර අවධානය යොමු කරන්නේ. So what is the relevance of stakeholder power? එතකොට stakeholder power is not relevant. All stakeholder deserve consideration in their own right. Stakeholders power එක
එතන බලන්නේ නෑ අපි. හැබැයි අරක stakeholder power is relevant and stakeholder will be identified on the basis of the extent to which their needs must be managed in order to further the interest of the organization. එතකොට තව එක ගැන අවධානය යොමු කරනවා. එතකොට ওই ටික අපි කතා කරා දැන්. එතකොට අමුතුවෙන් ආපහු කියන්න ඕනේ. What is the role of corporate reporting? එතකොට corporate reporting is responsibility driven and linked to considerations such as right to know. Corporate report will inform stakeholder about the extent to which the action for which the organization is deemed to be responsible have been fulfilled. එතකොට ඊටම ගොඩක් වෙලාවට අර හැමෝටම එන විදිහට annual report එක ගත්තාම ඒකේ හැමෝටම බලන්න පුළුවන් විදිහට ඒක ඉදිරිපත් කිරීම සිද්ධ කරනවානේ. කියන්නේ මොනවද අපි කරේ. එතකොට මෙතන කියනවා හැමෝටම දැනගැනීමේ අයිතිය තියෙනවා කියන දේ බලලා ඒක ඉදිරිපත් කිරීම සිද්ධ කරනවා. එතකොට ඊළඟට managerial branch එක තමයි corporate reporting is used as a strategy to manage the interest and influence of powerful stakeholder so as to further the interest of the organization. එතකොට මෙතන ගත්තාම කෝපරේට් රිපෝටින් යූස් කරනවා නිකන් ස්ට්‍රැටජි එකක් විදිහට. ඉන්ට්‍රස්ට් එක වගේම ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඉන්ට්‍රස්ට් එක ගොඩක් ඒ කියන්නේ වැඩි ඒ වගේම ඉන්ෆ්ලුවෙන්ස් කරන්න පුළුවන් කට්ටියව මැනේජ් කරන්න මේක යූස් කරනවා කියලායි කියන්නේ. චුට්ටක් බලමු තව 아무තු මොන හරි දෙයක් කියන්න තියෙනවද කියලා. එතකොට ඒකෙ ඇත්තට ලොකු දෙයක් ඊළඟට නැහැ. අම්, ඊළඟට ඉන්ස්ටිටියුෂනල් තියරි එක කතා කරොත් මෙතන හරි පොඩි කන්සෙප්ට් එකක් තියෙන. ඒ කියන්නේ දැන් මෙහෙමයි. ඒ ව්‍යාපාර ගත්තාම එක ෆීල්ඩ් එකකට අයිති ව්‍යාපාර හැම එක් කට්ටි ඒ කියන්නේ හැම ව්‍යාපාර ආයතනයක්ම ඒගොල්ලන්ගේ ස්ට්‍රක්චර් එක තියාගෙන යන විදිය. ඒ වගේම ඒගොල්ලන්ගේ කල්චර් එක තියාගෙන යන විදිය. එතකොට මේ වගේ දේවල් හරි සමානයි. දැන් උදාහරණයක් විදිහට බැංකු ගත්තාම බැංකු එකේ ණය දෙන විදිහ ඊළඟට ඒකට ඕනි ගවර්නන්ස් ඒ කියන්නේ ඒවා දෙන විදිහ ඊළඟට සේවින් රේට්ස් එතකොට ඊළඟට ඒගොල්ලන්ගේ අර ස්ට්‍රක්චර් එක ඊට පස්සේ අංශ ඩිපාර්ට්මන්ට් ගත්තාම මේවා ඔක්කොම ගොඩක් වෙලාවට හරි සමානයි. එතකොට අන්න ඒක ඒ කියන්නේ මේක ඇවිල්ලා ඒ කියන්නේ පළක් වෙලාවට ව්‍යාපාර ආයතන ඒගොල්ලන්ට හොඳමයි කියලා හිතන හින්දා නෙමෙයි කරන්නේ අනිත් අය කරන හින්දා හෝ නැත්තම් මොන හරි රූල්ස් ඇන්ඩ් රෙගුලේෂන් මත මොන හරි ප්‍රෙෂර් එකක් එනවා නම් එහෙම නැත්තම් අර අපි කියන්නේ සොසයිටි එකට ගැලපෙන විදිහට අපේ ව්‍යාපාරය කරගෙන යනවා කියලා පෙන්නගන්න ඕනි නම් වගේ දේවල් වලට මේ වගේ දේවල් කරනවා. එතකොට මෙතන ඇයි මෙහෙම කරන්නේ කියන ක්වෙස්චන් එක එන්නේ නැහැ. පළකට කාලයක් තිස්සේ අර සම්ප්‍රදායික විදිහට කරගෙන යනවා. එතකොට the emergence of institutional theory can be tracked back to the work of Mary and Rowan 1977 ඊට පස්සේ ඩිමැගියෝ and Powell 1983.
institutional theory has evolved over time. එතකොට මේක කාලයක් තිස්සේ එන දෙයක් is wide encompassing. එතකොට ඒක යටින් කියනවා wide encompassing කියලා කියන්නේ means that this theory spans multiple disciplines. එතකොට මේකේ කියන මේ institutional theory කියන එක ගත්තහම ගොඩක් පැතිකඩ තියෙනවා වගේම මේක කනෙක්ට් වෙනවා තව theories වලට. තව disciplines වලට මේක කනෙක්ට් වීමක් සිද්ධ කරනවා. ඒ කියන්නේ මේක හරිම ඒ කියන්නේ ගොඩක් ලොකු පරාසයකට විහිදිලා යන දෙයක්. ඒ තමයි කියන්නේ institutional theory has evolved over time, is wide encompassing and several standards are taken under it. Institutional theory එතකොට several standards මේකේ තියෙන institutional theory එක. එතකොට institutional theory is a broad and multifaceted. ඒක මම කිව්වේ මේක ඇවිල්ලා පැත්තකඩයන් ගොඩක් සාමාන්‍ය කතා කරනවා මේක හරි broad framework that explain how institution defined as the rule, norms and structure. එතකොට මෙතනදී ඩිෆයින් කරනවා රූල් එක. ඒ කියන්නේ ඒ ව්‍යාපාර අර ඩිෆයින් කරනවා රූල්, norms and structure. ඒ කියන්නේ මේක පටන් ගත්ත විදිය, මේක කාලයක් තිස්සේ එන විදිය මේ වගේ දේවල් ගැන සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඒක සඳහන් වීමක් සිද්ධ කරනවා institutional theory එකේ. එතකොට ඒ වගේම මේ ඩිෆයින් කරන රූල් norms and structure ඒවා shape කරනවා social behavior එක. ඒ වගේම තමයි develop persistent influence individuals and organization. එතකොට මේ අපි ඩිෆයින් කරන rules norms and structure ඒවා ඇවිල්ලා shape කරනවා social behavior එක. ඒ වගේම තමයි ඒක influence කරනවා individuals වගේම organization වලට. එතකොට ඒක තමයි ඒ කියන්නේ. එතකොට මෙතන institutional theory දැන් මම කිව්වා අර කාලයක් තිස්සේ මිනිස්සු කරගෙන එන දේවල්. එතකොට අපි ගත්තොත් rules ගත්තාම ගොඩක් වෙලාවට එක ව්‍යාපාර ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රි වල rules තියෙනවා. ඊට පස්සේ norms තියෙනවා. ඊට පස්සේ structures තියෙනවා. එතකොට මේවා ඇවිල්ලා කොහොමද පටන් ගත්තේ? ඒවා කොහොමද කරගෙන යන්නේ? එතකොට ඒවා වලින් අපි දන්නවා structure norms rules වලින් social එකේ behavior එක ගත්තහම shape up වෙනවා වගේම තමයි ඒවා influence වෙනවා individuals ලට වගේම organization වලට. එතකොට ඒ ටික institutional theory එකේ ඒ වගේ කොටසක් තමයි කතා කරන්න තියෙන්නේ. ඊටසේ branch of institutional theory, different branches of institutional theory. මෙතන මම දන්නේ නෑ ඇයි කියලා එක branch එකක් ගැන විතරයි කතා කරන්නේ. පොඩ්ඩක් ඉන්න ඒකම ඉතින් පොඩ්ඩක් බලලා කියන්න. මෙතන අපි කොහොම හරි new institutional society කියන එක අපි ඉගෙන ගන්නවා. ඒතකොට අපි මෙතන slide නැත්තේ all institutional economics and new institutional economics කියන මෙන්න මේ දෙකට. එතකොට old institutional economics කියලා මෙතන අදහස් කරන්නේ මෙන්න මේ වගේ දෙයක්. හිතන්නකෝ දැන් ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ වැඩේ කටයුතු කරන්නේ සම්ප්‍රදායකට අනුකූලව. ඒ කියන්නේ අතීතේ ඉඳන් කරගෙන ආපු දේවල් ඒ විදිහට කරගෙන යන්න තමයි බලන්නේ. එතකොට මෙතනදී අර අලුත් දේවල් වැළඳ ගැනීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ වගේම අලුතෙන් විදිහට හිතන කෙනෙක් ඉන්නවනම් එයාව රිජෙක්ට් කිරීමක් සිද්ධ කරනවා. එතකොට ඒක තමයි old institutional economics කියලා කියන්නේ. එතකොට මෙතන මම නෝට් එකක් ලියාගෙන තියෙනවා reject the idea that individuals always act rationally. මම කිව්වේ එන අලුත් විදියට හිතන කෙනාව reject කිරීමක් සිද්ධ කරනවා. Instead, decisions are shaped by traditions and institution. එතකොට ට්‍රැඩිෂන් විදිහට තියෙන දේවල් තියෙනවා නම් ඒ ට්‍රැඩිෂන් විදිහට ඕල්ඩ් විදිහට යන ව්‍යාපාර ආයතන තියෙනවා නම් අන්න ඒවා කරේ තමයි අවධානය යොමු කරන්නේ. ඒ කියන්නේ ඒ ට්‍රැඩිෂන්ස් වගේ දේවල් තියෙන ඊට පස්සේ නෝම්ස් ස්ට්‍රක්චර් මේ දේවල් ඔක්කොම පරණ විදිහට යන ඒවා තියෙනවා නම් අන්න ඒවා තමයි ගොඩක් වෙලාවට අවධානය යොමු කරන්නේ. එතකොට උදාහරණයක් විදිහට ගත්තොත් හිතන්න මෙන්න මේ විදිහට අපි දන්නවා මාළු අල්ලන විදි තියෙනවා එකක් තමයි අර මොනවද නිකන් අර පොඩි අර මොකද්ද අට්ටාලක වගේ නැගලා අර කරන්නේ අර කියන්නේ මේ පේන්න තියෙන්නේ මුදුලා එහෙම. එතකොට අර ඊට අමතරව අපි දන්නවනේ අලුතෙන් තව ක්‍රම තියෙනවා කියලා.
එතකොට මාළු අල්ලන්න. එතකොට අර අලුත් ක්‍රම නැතුව අර පරණ සම්ප්‍රදායික විදිහටම යනවා නම් අපි ඒක old institutional economics විදිහට ගණන් ගන්න පුළුවන්. එතකොට අ, ඊළඟට එතකොට අර බලන්න අපි තීරණ ගද්දී වුණත් ව්‍යාපාර ආයතන තුළ ට්‍රැඩිෂනල් විදිහට ඒ ට්‍රැඩිෂන් එක ප්‍රොටෙක්ට් වෙන විදිහට තමයි අපි තීන්දුව ගන්න කටයුතු කරන්නේ. අ, අර අලුතෙන් එන දේවල් ගැන එච්චර අවධානයක් යොමු කරන්නේ නැහැ. ඊපස්සේ new institutional economic කියලා කියන්නේ මම ඒකට නෝට් එක ලියාගත්තා tries to blend economics with institutions focuses on transaction cost property rights and contract. එතකොට මෙතන කියන්නේ මේ වගේ කතාවක්. ගොඩක් කලාවට හිතන්නකෝ ව්‍යාපාර ආයතනයක් ඉන්වෙස්ට් කරන්න යනවා තවත් ෆොරින් කන්ට්‍රි එකක තියෙන ෆැක්ටරි එකකට. එතකොට මෙතනදී මේ ව්‍යාපාරය බලන්න ඕනි ඒ රටේ ඇවිල්ලා ලෝ එක කොයි විදිහටද යන්නේ. ඒ වගේම ගොඩක් ඔය මැල් ප්‍රැක්ටිසස් වගේ දේවල් සිද්ධ වෙනවද? ඊට පස්සේ කියන්නේ කරප්ෂන් වගේ දේවල් සිද්ධ වෙනවද? ඒගොල්ලන්ගේ ප්‍රොපර්ටි රයිට් එක කොහොමද තියෙන්නේ? මෙන්න මේ වගේ ලීගල් සිස්ටම් එක ගොඩක් ස්ට්‍රෝංග්ද, වීක්ද කියන මෙන්න මේවා ගැන අවධානය යොමු කරනවා. එතකොට අන්න ඒ වගේ ඒ කියන්නේ මෙතනදී බලන්න වෙන මොකද මේ අර ඉකොනොමික් කන්සෙප්ට් එක බ්ලෙන්ඩ් කිරීමක් තමයි සිද්ධ කරන්නේ අර වගේ දේවල්. හරිද? එතකොට ඒක තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ ඔව් ඒව තමයි එතකොට එතනදී ගන්න new institutional economy කියන එකට මම මේව ගත්තේ ChatGPT එකේ මම හිතනවා මේ ටික හරි ඇති කියලා. හැබැයි ඒවා ස්ලයිඩ් වල නැහැ. ඊට පස්සේ අපි යමු new institutional sociology කියන එකේ. එතකොට මෙතනදී key aspects of NIS එතකොට key features of NIS is it take a macro focus. ඒ කියන්නේ එතකොට මෙතනදී ගොඩක් ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පිටත තියෙන දේවල් ගැන තමයි අවධානය යොමු කරන්නේ. එතකොට how external pressures influence organizational practices. මම කිව්වේ එතකොට macro focus එක බලනගෙන ව්‍යාපාර ආයතනෙ පිටත තියෙන දේවල් ගැන තමයි අවධානය යොමු කරන්නේ. The rational rules and routines are adopted by organization on legitimacy ground. එතකොට මෙතනදි කියන්නේ ගොඩක් කලාවට කියන්නේ rational rules and routines are adopted by organization on legitimacy ground කියලා කියන්නේ ව්‍යාපාර ආයතනයක් ගත්තහම rules හදන්න ඊට පස්සේ ඒගොල්ලෝ මොනවා හරි routine එකක් adopt කරගන්නේ ගොඩක් වෙලාවට අර legitimacy ground එක ගැන හිතලා. ඒ කියන්නේ society එක expect කරන දේ ගැන හිතලා තමයි මේ දේවල් කරන්නේ. එතකොට මොකද්ද මේ legitimacy ground කියලා කියන්නේ කියලා මම දැන් කිව්වා. සොසයිටි එක එක්ස්පෙක්ට් කරන්නේ මොකද්ද? ඒක තමයි එතකොට ඒකට අනුව තමයි ව්‍යාපාර ආයතනයේ රූටින්ස් සිද්ධ කරන්නේ. ඒ වගේම රූල්ස් වගේ දේවල් හදන්නේ ස්ට්‍රක්චර්. එතකොට මේ දේවල් ඔක්කොම හදන්නේ ඒ අනුව. ඊපස්සේ එතකොට formal structures and procedure of organization එතකොට මේ reflect my myths of the institutional environment rather than demand of their work activities. එතකොට මෙතන බලන්නේ ගොඩක් වෙලාවට අර දැන් ඔය වගේ දේවල් වුණත් ඔය rules and routine මේ වගේ දේවල් වලින් කරලා දැන් එතකොට ඒවා කරගෙන යනවනේ. එතකොට මෙතනදී ගොඩක් වෙලාවට ව්‍යාපාර ආයතනයේ ඇත්තටම activities වලට මොනවද ඕනේ? ඒක efficiently කරගෙන යන්න මොනවද ඕනි කියන එක වලට එතන අර බලන්නේ අර මොනවද සොසයිටි එකේ තියෙන මතවාදය. එතකොට අර ඒගොල්ලන්ගේ තියෙන මිත් එක මොකක්ද කියන එක බලලා ඒ අනුව තමයි කටයුතු කරන්න පටන් ගන්න. හරිද? එතකොට ඊට පස්සේ may become decoupled from actual work practices. එතකොට ගොඩක් කලාවට සොසයිටි එක්ස්පෙක්ට් කරනවට වඩා ඇක්චුවල් එක වෙනස් වෙන්නත් පුළුවන්. ඇක්චුවලි ඉන්න වර්ක්ස් ඒවා වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි ඩීකම්ප්ලීට් කියලා අදහස් කරන්නේ. ඊළඟට චුට්ටක් ඉන්න.
හරි. එතකොට මම කතා කර කර ඉඳියේ අන්තිම පොයින්ට් එක ගැන. එතකොට මම එතන කිව්වා formal structure and procedure of the organization වල ඒ කියන්නේ ව්‍යාපාර ආයතනයේ දැනට කරගෙන යන structure ඒ වගේම procedure වල reflect වෙනවා කියලා. midst of the institutional environment ඒ කියන්නේ ව්‍යාපාරයෙන් පිටත තියෙන සමාජය ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන දේවල් ඒගොල්ලෝ ඒ කියන්නේ ස්ට්‍රක්චර් එකක් තුල බලාපොරොත්තු වෙන දේවල් ඒ වගේම norms culture එතකොට මෙන්න මේ වගේ දේවල් ඊට පස්සේ behavior එක මෙන්න මේ වගේ දේවල් ඒ කියන්නේ බලාපොරොත්තු වෙන දේ ඒ තුලින් බලාපොරොත්තු වෙන දේවල් තමයි ගොඩක් වෙලාවට ව්‍යාපාර ආයතනය ඇඩොප්ට් කරගෙන ඒ අනුව ස්ට්‍රක්චර් ඇන්ඩ් ප්‍රොසීජර් හදාගෙන යන්නේ එහෙම නැතුව ඇත්තටම ව්‍යාපාරයට ඕනි දේ නෙමෙයි rather than demand of their work activities. But it may become decoupled from actual work practices මම ඒකත් පැහැදිලි කරා. ඊළඟට dimensions of institutional theory ඒක asomorphism කියලා එකයි decoupling කියලා එකයි තියෙනවා. අපි දන්නවා decoupling කියලා කියන්නේ actual organizational practices can be uh, very different from the formally sanctions and public pronounced process and practices. එතකොට මෙතන කියන්නේ actually organization එකේ practice කරන එක වෙනස් වෙනවා. ගොඩක් කලාවට අර සමාජයෙන් කියන්නේ කියලා තියෙන මේ විදිහට මේ ප්‍රැක්ටිසස් කරන්න ඕනේ මේ විදිහට මේ ප්‍රොසෙස් කරන්න ඕනේ කියලා තියෙන දේවල්. ඒ කියන්නේ ප්‍රොනවුන්ස් කරන එක ප්‍රකාශිත කරලා තියෙන පබ්ලික්ලි ප්‍රකාශ කරලා තියෙන දේවල් ඒ කියන්නේ rules and regulations වලින් කියලා තියෙන දේවල් වලට වඩා වෙනස් වෙන්න පුළුවන් ඇක්චුවල් තත්ත්වය. ඒක තමයි ඩීකම්ප්ලින් කියලා කියන්නේ. ඊට පස්සේ ඇට්මෝෆිසම් කියලා කියන්නේ the constraining process that focus one unit in a population to uh, resemble other unit that face the same set of environmental condition. එතකොට මෙතන කියන්නේ එතකොට මෙතන කියන්නේ ගොඩක් වෙලාවට අර එක ව්‍යාපාරයක් කරගෙන යන දේ තව ව්‍යාපාරයක් කරගෙන යනවා. ඒ කියන්නේ දැන් ඉන්ඩස්ට්‍රි එකක් ගත්තාම ඒකේ හැම කෙනෙක්ම එක වගේ විදිහට කරගෙන යනවා කියන එක තමයි මේ අයිසෝමෝර්ෆිසම් කියලා අදහස් කරන්නේ. චුට්ටක් ඉන්න මම එකට මොනවා හරි ලියාගෙන තියෙනවා. නෑ. දැන් මම මුකුත් එහෙම විශේෂ දෙයක් ලියාගෙන නැහැ. එතකොට මේක තවදුරටත් අපි පැහැදිලි කරනවා ඉස්සරහේදී. එතකොට මට මේකේ කියන්න තියෙන අර same set of environmental condition එක යටතේ ඒතොර field එකක් මේ කියන්නේ industry එකක් ගත්තාම ඒකේ තියෙන ඒතකොට ව්‍යාපාර ඔක්කොම ඒ විදිහට ඒ දේවල් කරගෙන යනවා. ඒ එකම විදිහට තමයි ඒගොල්ලෝ face කරන හින්දා එකම විදිහට හැමෝම කරගෙන යනවා. එතකොට මේක ප්‍රධාන කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එතකොට ඊට කලින් අපි කතා කරමු institutional theory provides essential and valuable insights into the factors that can change organization features. Especially, it explains why organizational structure and practices homogenize and how and why they change. එතකොට institutional theory එකේ අපි කතා කරනවානේ organization එකේ features වෙනස් වෙන්න හේතුව ඒ වගේම අර හැමෝම එකම විදිහට structure practices මේවා එකම විදිහට යන්නේ ඒ කොහොමද කියන කාරණාව දැන් එතකොට institutional theory කියන්නේ මෙන්න මේ වගේ දෙයක් තමයි. එතකොට according to Dimago and Powell, there are various forces operating within society that cause organizational form to become similar. එතකොට ව්‍යාපාර ආයතනෙන් පිටත තියෙන එක එක බලවේගයන් තියෙනවා. එතකොට මේවා වල තියෙන බලපෑම හින්දා එක ෆීල්ඩ් එකක් ගත්තාම මේ ෆීල්ඩ් එකේ ඇතුළේ තියෙන ඕගනයිසේෂන් ඔක්කොම ගොඩක් වෙලාවට ඒගොල්ලන්ගේ ආකෘතීන් ගත්තාම සමාන වෙනවා. As they state, once different organizations in the same line of businesses are structured into an actual field, ඒ කියන්නේ දැන් හිතන්නකො ඉස්සලාම ව්‍යාපාරයක් ස්ටාර්ට් කරනකොට වෙනස්ම විදිහට. ඒ කියන්නේ එකම ෆීල්ඩ් එකක් ඇතුලේ ව්‍යාපාරයක් පටන් ගන්න ඒ විදිහට. හැබැයි ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කාලයක් යද්දී අර ෆීල්ඩ් එකේ තියෙන විදිහටම පත් වෙන්න සිද්ධ වෙනවා. මොකද නැත්නම් ඒගොල්ලන්ට ගොඩක් වෙලාවට ඉදිරියට කරගෙන යන්න බැරි වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා හින්දා. එතකොට by competition
එතකොට තරංගයේ හින්දා ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ෆීල්ඩ් එක අණුව හැඩගැහෙන්න සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම rules and regulation රජෙන් දාන හින්දා the state or the professions. එතකොට ගොඩක් වෙලාවට professionals body වලින් කියන්න පුළුවන්. ඒ වගේම professional body standards නිකුත් කරන්න පුළුවන්. එතකොට මේ අනුව අපිට වෙනස් විදිහට කෙනෙක් පටන් ගන්න පුළුවන් ව්‍යාපාරයක්. හැබැයි අන්තිමට ෆීල්ඩ් එකේ තියෙන විදිහට ස්ට්‍රක්චර් වෙන්න සිද්ධ වෙනවා. But a powerful forces image that lead them to become more similar to one another. එතකොට මම කිව්වා powerful forces එන්න පුළුවන්. එතකොට මේවා lead කරනවා එක ඒ කියන්නේ එක ව්‍යාපාරයක් තව ව්‍යාපාරයකට සමාන වෙන්න. මම හිතනවා ඒ කොටස තේරෙන්න ඇති කියලා. ඊට පස්සේ isomorphism means all organization become the same over time or adopt same strategy. එතකොට ඒකට එක්සාම්පල් ටිකක් දීලා තියෙනවා. එතකොට ඒ ටික කියව ගන්න පුළුවන්. එතකොට these examples show how these organization adopt similar structure and practices over time because of various forces. The formal structure and procedure of an organization, which are the structure and procedure proposed to other. තව කෙනෙක්ට මේ විදියට ගන්න කියලා කියන්න පුළුවන්. ඒකට reflect rationalize institutional rule of the wider institutional environment in which organization operate. එතකොට මේක තමයි rational කියලා කියන්නේ. කියන්නේ ව්‍යාපාර ගත්තම අර ඒකේ තියෙන ස්ට්‍රක්චර් එක ඊපස්සේ ඒක norms belief මෙන්න මේවා එකම විදියට හැමෝම යූස් කරද්දී අන්න ඒක තමයි rational කියලා සාමාන්‍ය ඊට පස්සේ හිතන්නේ. ඒ කියන්නේ එතකොට ඒවා තමයි අර සොසයිටි එකත් හිතන්නේ මේවා තමයි ඇත්තටම සිද්ධ වෙන්න ඕනි දේවල්. ඕගනයිසේෂන් එක ඔපරේට් කරන ඒ සොසයිටි එකේ එක්ස්පෙක්ටේෂන් අනුව. මම මේ කිව්වේ කතාව තේරුම්ද නැහැ. ඒ කියන්නේ දැන් ව්‍යාපාර ආයතනයේ ස්ට්‍රක්චර්ස් ඒවා මේවා හදනවානේ. එතකොට මේවා ඇවිල්ලා ගොඩක් වෙලාවට අර අනිත් තව ව්‍යාපාරයකට සමාන වෙන විදිහට තමයි කරන්නේ. එතකොට ඇත්තටම ඒ හදන ස්ට්‍රක්චර්ස් ඔක්කොම ඇත්තටම සමාජය එක්ස්පෙක්ට් කරන දේ මේ විදිහට තමයි මේක වෙන්න ඕනේ. මේක තමයි තාර්කිකම ක්‍රමය කියලා හිතනවා. හරිද? එතකොට ඒක තමයි එතන කියන්න තියෙන්නේ. එතකොට මේ විදිහට තමයි ව්‍යාපාර ඒවා කරගෙන යන්නේ සහ ඒව තමයි ඒ ස්ට්‍රක්චර්ස් ඒ ප්‍රොසීඩියර්ස් තමයි ඇත්තම රැෂනල් කියලා හිතන්නේ. එතකොට these organization structure tend to become homogeneous. එතකොට isomorphism effect to gain and maintain legitimacy. එතකොට මේ විදිහට හැමෝම එක විදිහට කරගෙන යනවා. එතකොට ඒ තුලින් වෙන්නේ මොකක්ද ගන්නවද? අර legitimacy කියන දේ අපිට ලබා ගන්න වගේම එක මේන්ටේන් කරගෙන යන අපිට ලේසි. මොකද legitimacy කියන්නේ social expectation. ඒ social expectation එක අනුව ෆීල්ඩ් එක කරන දේම ව්‍යාපාරය කරගෙන යනවා නම් එතනදී අපිට legitimacy කියන එක ලබා ගන්න වගේම මේන්ටේන් කරගන්න පුළුවන්. Becoming the same or the adoption of same practices can be attributed to three isomorphic pressure. එතකොට අපි දැන් කතා කරන්න හදන්නේ මේ හැමෝම එකම විදිහට මේක කරගෙන යන්න දැන්ට එන practice procedure process මේ දේවල් ඒ විදිහට adopt කරගෙන යන්න. මොනවද අපි ඇත්තටම කරන්න ඕනේ කියන කාරණාව. මේ මොකද කරන්න ඕනේ මේ එකට බලපාන දේවල් මොනවද කියන කාරණාව. හරිද? ඔය three isomorphic pressure කියලා කියන්නේ මේවට. එතකොට institutional theory suggests that the organization will appear to publicly embrace particular institutional form due to regulative, normative and cultural cognitive influence. එතකොට මෙතන කියනවා ඒ කියන්නේ සමාජයට පේන්න කටයුතු කරනවා ව්‍යාපාර ආයතනයක්. ඒ කියන්නේ එකම විදිහට ඒ කියන්නේ අපිත් එකම විදිහට කරගෙන යන්නේ කියන දේ පෙන්වන්න. එතකොට මෙතනදී ඒ දේවල් ඒ විදිහට කරගෙන යන්න සමාජයට පෙන්වන්න හේතු වන කාරණා තුනක් තියෙනවා කියලායි කියන්නේ. එතකොට චුට්ටක් ඉන්න. එතකොට එතන මං කිව්ව දේ තේරෙන්නේ නැති. ඒ කියන්නේ process එකක්, ඒ කියන්නේ structure එකක්, ඊට පස්සේ behavior මේ දේවල් පෙන්නන show up කරනවා
ව්‍යාපාර ආයතන පිටතට ෂෝ අප් කරන්න ඕනේ. ඒකට එතකොට හේතු වෙන දේවල් තමයි එකක් තමයි රෙගුලේටිව් කියන ඊට පස්සේ නෝමටිව් ඇන්ඩ් කල්චරල් කොග්නිටිව් ඉන්ෆ්ලුවෙන්සස් කියන මෙන්න මේවා ටික. හරිද? මං හිතනවා ඒක තේරෙන්න ඇති කියලා. එතකොට මේකට උදාහරණයක් විදිහට මම කියන එකක් තමයි දැන් මේ දවස්වල ලෝක පරිසර දිනේට ව්‍යාපාර ආයතන එක එක දේවල් කරනවා. එතකොට ඒව ඇත්තටම කරනවා කියලා පෙන්වන්න සෝෂල් මීඩියාස් වල පෙන්වන්න පුළුවන්. අර බලන්න දැන් ඒ වගේ දේවල් අපි කරනවා කියලා පෙන්නනවා ව්‍යාපාරයෙන් පිටත පාර්ශවයන්ට. මොකද එතකොට දැන් ව්‍යාපාර පරිසරය ඇවිල්ලා ස්ලාසින්බී එකේ ගත්තාම ඇත්තටම රජයෙන් ඒක කියලා තියෙන හින්දා ඒක කරන්නේ. එතකොට දැන් බලන්න අර රෙගියුලේටිව් ප්‍රෙෂර් එකක් ඇවිත් තියෙනවා. ඒතකොට ඒ හින්දා ඒ දේ කරලා පිටතට පෙන්වන්න බලනවා මේ අපි කරනවා කියලා. හරි. ඊට පස්සේ ඊට පස්සේ ත්‍රී අයිෆෝමසික් ප්‍රෙෂර් එතකොට පළවෙනි එක තමයි රෙගියුලේටිව් එකේ එතකොට රූල්ස් ලෝස් ඇන්ඩ් ඇසෝසියේටඩ් සැන්ක්ෂන්ස් එතකොට එක එක දඩ කන්න වෙයි කියලා බයට ඊට පස්සේ තියෙන රූල්ස් ඒ වගේම නීති මේ දේවල් හින්දා ගොඩක් වෙලාවට ව්‍යාපාර ආයතන එකම ස්ට්‍රක්චර් එකේ ඒගොල්ලෝ ඇඩප්ට් කරගන්න පුළුවන් ව්‍යාපාර ආයතනයට හරිද maintained through various coercive mechanisms, many enforced by government or powerful constituent that organizations are dependent upon. එතකොට ඒ වගේ ඒ දේවල් ඒ කියන්නේ ගවර්න්මන්ට් එක ඊට පස්සේ වෙන පවර්ෆුල් ඉන්ස්ටිටියුෂන් මේ වලින් මේ දේ ප්‍රෙෂර් එක දෙන්න වෙනවා පුළුවන්. ඒකට ඒ අනුව මේගොල්ලෝ ඒ ස්ට්‍රක්චර්ස් ඇඩප්ට් කරගෙන පස්සේ ඒක ඉතින් පෙන්වන්නත් උනේ අපි මේ වගේ දේවල් කරනවා කියලා. ඊට පස්සේ normative එකේදී values and norms reflecting certain social obligation or expectation. එතකොට එතනදී මේ වගේ කාරණාවක්. ඒක maintain to accreditations, professional endorsements and formal education. එතකොට මෙතනදී කියන්නේ පෙළක් ව්‍යාපාර ආයතන ක්‍රියාකාරකම් කරගෙන යනවා. දැන් මෙහෙම ඔව් ඒ කියන්නේ පෙළක් ව්‍යාපාර ආයතන ස්ට්‍රක්චර්, ප්‍රොසීඩියර්, බිහේවියර් මේ දේවල් මේන්ටේන් කරගෙන යනවා. පෙළක් වෙලාවට ඒක ප්‍රොෆෙෂනල් බොඩිස් වලින් කියනවා වෙන්න පුළුවන් මේ විදිහට මේක කරගෙන යන්න කියලා. ඒ වගේම තමයි අර এඩියුකේෂන් මොන හරි අධ්‍යාපනයක් හරහා මේ දේවල් මේ විදිහට කරගෙන යන්න ඕනි කියලා කියනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගොඩක් වෙලාවට ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ්ස් තියෙනවා. එතකොට ඒ අනුව ඒවට ඇඩොප්ට් වෙලා ඒවට කම්ප්ලයන්ස් වෙලා කරගෙන යන්න සිද්ධ වෙනවා වෙන්න පුළුවන්. එතකොට නෝමටිව් ප්‍රෙෂර් කියලා කියන්නේ අන්න ඒ වගේ දෙයක් ප්‍රොෆෙෂනල් බොඩිස් වලින් ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ්ස් වලින් ඊට පස්සේ එතනින් ගියාම වෙන ෆෝමල් එඩියුකේෂන් හරහා යම් ස්ට්‍රක්චර් එකක් බිහේවියර් එකක් කල්චර් එකක් ඇඩොප්ට් කරගන්න සිද්ධ වෙන එකට තමයි අපි නෝමටිව් ප්‍රෙෂර් කියලා කියන්නේ. එතකොට ඒව තුළින් රිෆ්ලෙක්ට් කරනවා සෝෂල් ඔබ්ලිගේෂන් එකක් තියෙනවා වගේම එක්ස්පෙක්ටේෂන් එකක් තියෙනවා. එතකොට ඒ අනුව තමයි අපේ ව්‍යාපාරයේ ස්ට්‍රක්චර් එක කරගෙන යන්න ඕනේ. ඊපස්සේ mimetic cultural cognitive කියන්නේ taken for granted symbolic systems and meaning maintained by the mimetic mechanism in which organization tend to imitate or ඒ කියන්නේ or copy others. ඒකට මෙතනදී කියන්නේ මෙමටික් කල්චරල් කොග්නිටිව් කියලා කියන්නේ මෙන්න මේ වගේ කාරණාවක්. හිතන්නකෝ ෆීල්ඩ් එකක් ගත්තම ෆීල්ඩ් එකේ හොඳ සක්සස්ම ව්‍යාපාර ආයතන ඉන්නවා. අන්න එයා දිහා බලන අපිටත් මේ විදිහට වෙන්න ඕන නිසා අපිත් මේ විදිහට සාර්ථක වෙන්න ඕනි කියලා හිතලා ඒගොල්ලන්ගේ ඒ ස්ට්‍රක්චර් එක, ඒ බිහේවියර් එක, ඒ කල්චර් එක යූස් කරලා කටයුතු කරනවා වෙන්න පුළුවන්. ඒතකොට ඒක තමයි මෙමටික් කල්චරල් කොග්නිටිව් කියලා කියන්නේ. එතකොට මම හිතනවා ඒ ටික තේරෙන්න ඇති මොකක්ද කියන්නේ කියලා. ඊට පස්සේ ඒක තවදුරටත් අපිට ඊළඟ ස්ලයිඩ් වලින් කතා කරනවා cohesive iformism extending some powers pressure to adapt certain practices organization adopt specific structure and procedure as a response to government mandate environmental regulation legal requirement company act standard etc. ඒකේ example දීලා තියෙනවා. එතකොට මේ ටික ඔයගලන්ට කියව ගන්න පුළුවන්.
ඊට පස්සේ when a new law or regulation is adopted, companies have to follow it. It was adjust their operations, practices and policies to adhere to the requirement of new legislation. ඒකට අපි දන්නවා කාලෙන් කාලට එක එක නීති රීති එනවා. එතකොට ඒව ඇඩොප්ට් කරගන්න ඕනේ නැත්නම් එහෙම ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. In coercive IFOMism, justifies certain practices are adopted because these are pressure emerging from external practices. එතකොට ඒක තමයි කියන්නේ මේ ඇත්තම කතාව කිව්වොත් මේ ගොඩක් ස්ට්‍රක්චර් ඒවා මේවා ඇඩප් කරගන්න වෙන මොකුත් නෙමෙයි එක්ස්ටර්නල් ප්‍රෙෂර් එන හින්දා වගේම අර ලෙජිටිමසි ගේන් එක අරන් ඒක මේන්ටේන් කරගෙන යන්න අවශ්‍යතාවයක් තියෙන හින්දා ඇත්තටම මේ දේවල් ඕනි හින්දා නෙවෙයි සමහර විට ඊට වඩා හොඳ ඒ කියන්නේ ඊට වඩා හොඳ විදියට ව්‍යාපාරය කරගෙන යන්න වෙන ස්ට්‍රක්චර්ස් ප්‍රොසීඩියර් ප්‍රොසෙස් වගේ දේවල් තියනවා වෙන්න පුළුවන්. ඊළඟට මෙමටික් අයිෆෝමසින් කියලා කියන්නේ imitate or copy someone. Organization imitate internal structure and procedure of similar organization in the field which are perceived more legitimate successful. එතකොට අපි හිතනවා හොඳ විදිහට සක්සස්ෆුල් වෙලා තියෙන ඊළඟ හොඳට ලෙජිටිමසි එක ගේන් කරගෙන තියෙන ව්‍යාපාරයක් තියෙනවා කියලා හිතලා අන්න එයා දිහා බලලා ඒක ඇඩොප්ට් කරගන්න කටයුතු කරනවා වෙන්න පුළුවන් අනිත් කම්පැනි. Company that sees as a competitor strategy work well and simple copy it for their own company. It was a true this it may bring internal efficiency, but motive here is to showcase legitimacy your practice are acceptable. එතකොට එතකොට මේ bring internal efficiency. එතකොට මේක ගොඩක් කලාවට හොඳ internal efficiency එක ගේන්න පුළුවන්. හැබැයි මේක ගොඩක් කරන්න වෙන මොකුත් නෙමෙයි. අර showcase කරන්න හදනවා. අපි legitimize practices තමයි අපේ ව්‍යාපාර ආයතනය තුළ කරගෙන යන්නේ කියලා. Organization often copy other organization practices for competitive advantage and to reduce uncertainty. එතකොට example ටිකක් තියෙනවා. reduce uncertainty. ඔව් හරි. එතකොට competitive advantage ගන්න පුළුවන් ගොඩක් වෙලාවට මේ විදිහට අර සාර්ථක කෙනෙක් කරගෙන යන දෙයක් කොපි කරලා කරොත් ඒ වගේම තමයි uncertainty එක අඩු කරගන්න පුළුවන්. මොකද legitimacy එක අපි ලබාගෙන maintain කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ විදිහට ලබාගත්තු ව්‍යාපාරයක් දිහා බලලා කටයුතු කරද්දී. ඊපස්සේ normative IFOMism organization adapt structure procedure advocate by particular dominant professional bodies consultant මම කිව්වා if the organization is part of the professional body it try to continue particular training developments which are propagated by the professional body. එතකොට ගොඩක් වෙලාවට professional bodies වලින් ප්‍රකාශ කරලා තියෙනවා වෙන්න පුළුවන් මොනවද يعني කරන්න ඕනේ දේවල් මොනවද කියන මෙන්න මේ දේවල් ඊට පස්සේ ප්‍රොෆෙෂනල් බොඩි වලින් කියලා තියෙන දේවල් ඒ අනුව කටයුතු කරගෙන යනවා වෙන්න පුළුවන්. ඊපස්සේ normative IFOMism means the companies become more professional and follow guidelines specific to an industry. එතකොට Hi, එතකොට ඒ ටික තේරෙනවා කියලා මම දන්නවා. These examples show how professional body in Sri Lanka exert normative pressure by establishing standard code of conduct and ethical guideline, thereby shaping the behavior and practices of professionals within their respective field. Non-compliance could result in sanction being imposed by the group. එතකොට එතකොට ඒ ටික තේරෙනවා non compliance වුණොත් ගොඩක් වෙලාවට sanction වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් standards අනුව accounting standards අනුව ව්‍යාපාරයක් තමන්ගේ annual report හැදුවේ නැත්නම් ස්ලාස් MBA එකකින් නඩු දානවා. එතකොට මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට මේවා professional bodies වලින් කියලා තියෙන දේවල් ඒ විදිහට adopt කරගන්න ඕනි. නැත්නම් එතන ප්‍රශ්න වෙන්න පුළුවන්. ඊට පස්සේ decomplain එක මම දැන්ටම කියලා තියෙන්නේ මොකක්ද කියලා institutional theory suggests that organization and institution are influenced by culture social and political norms and values මේ society එකේ තියෙන culture social political norms and values influence වෙනවා ගොඩක් වෙලාවට ව්‍යාපාර ආයතනය තුල procedures ඒ process ඊට පස්සේ එතන ගියාම behavior එක මෙන්න මේ වගේ දේවල් වලට
ඒ වගේ දේවල් වලට. එතකොට ඒ අනුව කටයුතු කරන්න ඕනි ගොඩක් දුරට නැත්නම් ව්‍යාපාරය කරගෙන යන්න බෑ. හැබැයි decomplain refer to the process of separating or disconnecting the formal rules and procedure of an organization from its actual practice or behavior. එතකොට actual practice and behavior එකට වඩා ඒ කියන්නේ ඇත්තටම සමාජයේ බලාපොරොත්තු වෙන දේ කරන්න ඕනේ මෙන්න මේ දේවල් කියලා ඒ කියන්නේ බලාපොරොත්තු වීමට අනුව තියෙන formal rules and procedure වලට වඩා actual practices හරි behavior හරි වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි decomplain කියලා කියන්නේ. ඊට පස්සේ concluding remark එකක් තියෙනවා. එතකොට ඔන්න ඔය ටික තමයි අපිට තියෙන්නේ මේ lesson එකේ කතා කරලා මම හිතනවා ඒ ටික තේරෙන්න ඇති කියලා.